අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ E88 upgrade version 2 drone එකේ unboxing and review video එකක්. ඉතින් මේ drone එක pocket drone එකක්. ඉතින් මේ drone එකේ ඔක්කොම details සහ මේ drone එකේ flying test එකක්, camera test එකක් ඒ විතරක් නෙමෙයි. මේ drone එක ගන්න පුළුවන් හොඳම තැන ගැනත් වීඩියෝ එකේ මැදදී කතා කරනවා. ඉතින් මේ drone එකේ price එක ගැන කතා කරොත් මේ drone එකේ price එක වෙන්නේ රුපියල් 7490ක් විතරයි. ඉතින් මේ අප්ග්‍රේඩ් version එක 7490ක් වගේ මුදලකට ඔයාලට කොහෙවත් free delivery එකක් ගන්න තැනක් නැහැ. ඉතින් cash on delivery පාසුකමක් මේ drone එක විකුණන seller අපිට දීලා තියෙනවා. ඉතින් මේ drone එක ඔයාලට අඩුවටම ගන්න පුළුවන් තැන තමයි MNK store කියන්නේ. ඉතින් ඒකේ phone number එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේම වීඩියෝ එක අන්තිමේදී අපි කතා කරනවා MNK store එක ගැන ඔක්කොම details ටික. එහෙනම් වැඩි කතා වෙන්නේ අපි මේ drone එකේ ඔක්කොම details ටික බලන්න වීඩියෝ එකට යමු. ඉතින් තාම channel එක subscribe කරේ නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරලා අපේ channel එකට like එකක් දාන්න වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපිට මෙන්න මේ වගේ හොඳ පැකින් එකක් MNK store එකෙන් අපිට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ පැක් එක අයින් කරලා බලමු පැකේජ් එක කොහොමද ඇතුලේ රැප් කරලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ කළු පාට පැක් එක අයින් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ හොඳ බබල් රැප් එකකින් රැප් කරලා MNK store එකෙන් drone එකේ safety එක ගැන ගොඩක් හිතලා තියෙන විදිහට රැප් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් drone එක ගත්තොත් එහෙම අපිට drone එක හොඳ look එකක් දෙනවා drone box එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ බබල් රැප් එකත් අයින් කරමු. ඉතින් හොඳට රැප් කරලා තියෙනවා drone එකේ පොඩිවත් සීරීමක් වෙන්නේ නැති වෙන්න හොඳ බබල් රැප් එකකිනුත් හොඳට රැප් කරලා තියෙනවා. එහෙනම් අපි මේ බබල් රැප් එකත් අයින් කරලා බලමු drone එකේ box එකේ විස්තර ටික. ඉතින් යාළුවනේ අපිට drone එකේ රැප් ටික අයින් කරාට පස්සේ drone box එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් drone box එකේ මාරම premium look එකක් තියෙනවා. ඉතින් අපිට මෙන්න මෙතනින් අපේ drone එකේ photo එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ drone එක මම කලින් කිව්වා වගේ E88 drone එක නෙමෙයි මේක E88 drone එකේ upgrade version 2 කියන එක. ඉතින් E88 එකට වඩා ගොඩක් options වලින් වැඩි drone එකක් තමයි මෙන්න මේ drone එක කියන්නේ. ඉතින් මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන් pocket drone කියලා මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි security portable use මේ වගේ පොඩි දේවල් ටිකක් මේ box එකේ සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි මෙන්න මෙතනින් age category එකක් දීලා තියෙනවා. අපිට මේ drone එක fly කරගන්න පුළුවන්. ඉතින් 14+ ඕනම කෙනෙක්ට මෙන්න මේ drone එක fly කරගන්න පුළුවන් කියලා මෙයාලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ පැත්තට ගියොත් එහෙම drone එකේ මෙතනත් අපිට pocket drone කියලා අර කලින් තිබ්බ ටික මෙතනත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පැත්තට ගියොත් එහෙම drone එකේ users වලට අවශ්‍ය කරන දේවල් සහ drone එකේ පොඩි දේවල් ටිකක් සඳහන් වෙනවා මෙතන. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මේ පැත්තට ගියොත් එහෙම අපිට මෙන්න මෙතනින් drone එකේ photo එකකුයි ඊට පස්සේ මෙතන drone එකේ පොඩි options ටිකකුයි දීලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් drone එකේ පිටිපස්සට ගියොත් එහෙම මෙන්න මෙතනින් remote එකේ photo එකක් drone remote එකේ photo එකකුයි මෙන්න මෙතන drone එකේ battery එක දාන තැන ඊට පස්සේ drone එකේ lens ඊට පස්සේ drone bag එකේ මේ වගේ පොඩි දේවල් වල photos ටිකකුත් මෙතනින් අපිට දීලා තියෙනවා. වගේම මෙන්න මෙතනින් drone එකේ black color එකේ photo එකකුත් අපිට දීලා තියෙනවා. ඔන්න ඔය ටික තමයි යාළුවනේ drone එකේ box එකේ සඳහන් වෙන්නේ. මෙන්න මෙතන drone එකේ නම දීලා තියෙනවා E88 upgrade version 2 කියලා. ඉතින් මේ drone එක තමයි E88 එකේ upgrade version එක. ඒ කියන්නේ E88 එක නෙමෙයි E88 එකේ හොඳ version එක. එහෙනම් අපි දැන් මේ box එක unbox කරලා drone එක බලමු. මේ box එක ඇතුලේ තියෙන drone එක බලමු. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අපිට drone එක unbox කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ box එකෙන් අයින් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ හොඳ premium look එකක් තියෙන bag එකක් අපිට bag එකක් එක්ක drone එක දීලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් box එකේ මේක විතරයි තියෙන්නේ. එහෙනම් අපි දැන් box එක පැත්තකින් තියාගමු. ඉතින් යාළුවනේ මේ bag එක ගැන කතා කරොත් අපි කලින් drones වල දැක්ක වගේ හොඳ premium look එකක් තියෙන හොඳ bag එකක් අපිට මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොඳ handle එකක් එක්ක හොඳ shipper එකක් එක්ක හොඳ premium look එකක් තියෙන bag එකක් මේ E88 version 2 upgrade version 2 එකටත් අපිට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ ship එක open කරලා දැන් බලමු drone එක කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපිට මෙන්න මෙතනින්
සුපිරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙන ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට ඩ්‍රෝන් රිමෝට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මෙන්න මෙතන පොඩි ගැජට්ස් ටිකක් දීලා තිනවා බලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම මෙන්න මේක සහ මෙන්න මේ පේපර් වර්ක්ස් ටික ගැන බලමු. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලාම පේපර් වර්ක්ස් ටික ගැන බැලුවොත් එහෙම යාළුවනේ පේපර් වර්ක්ස් විදිහට මෙන්න මෙතන පළවෙනි එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේකට කනෙක්ට් කරගන්න. ඒ කියන්නේ ඩ්‍රෝන් එකේ තියෙන කැමරාස් වල ප්‍රිවිව් එක බලන්න අපේ ෆෝන් එකට ඇප් එකක් ඉන්ස්ටෝල් කරගෙන ඒ ඇප් එක අපේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න විදිහ මෙන්න මේ කොලේ තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ පේපර් වර්ක් එක ගත්තොත් එහෙම මෙන්න මෙහි රිමෝට් එක කන්ට්‍රෝල් කරන විදිහ ඊට පස්සේ ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් කරන විදිහ ලැන්ග්වේජ් දෙකකින් වගේ අපිට දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි මේ පේපර් වර්ක් එකත් අයින් කරගමු. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ අපිට පොඩි ගැජට්ස් ටිකක් දීලා තියෙන අයිටම්ස් ටිකක් දීලා තියෙන පොඩි කවර් එකක් තියෙනවා. අපි ඒ මොනවද කියලා දැන් බලමු. ඉතින් යාළුවනේ පළවෙනියටම අපේ ප්‍රොපලර්ස් ටික ආරක්ෂා වෙන්න සේෆ්ටි එකට ප්‍රොපලර් ගාඩ්ස් මෙන්න මේ වගේ 4ක් දීලා තියෙනවා. අපි ඉස්සරහට බලමු මේ ප්‍රොපලර් ගාඩ් අපේ ඩ්‍රෝන් එකට කොහොමද සෙට් කරගන්නේ කියලා. එහෙනම් අපි ඒ ටිකත් පැත්තකින් තියාගමු. ඉතින් තව යාළුවනේ අපිට මෙන්න මේ වගේ මයික්‍රෝ කේබල් එකක් දීලා තිනවා අපේ ඩ්‍රෝන් එකේ බැටරි එක charge කරගන්න. ඒකත් අපි පැත්තකින් තියාගමු. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මේ වගේ තව ප්‍රොපලර්ස් 4ක් දීලා තියෙනවා අපිට එක්ස්ට්‍රා ප්‍රොපලර්ස් විදිහට අපේ ඩ්‍රෝන් එකේ දැන් තියෙන ප්‍රොපලර්ස් වලට මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් මෙන්න මේ දීලා තියෙන ප්‍රොපලර්ස් 4 යූස් කරලා අපේ ඩ්‍රෝන් එකට ප්‍රොපලර්ස් ආයෙ සෙට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ තව අපිට පොඩි ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දීලා තියෙනවා අපේ ඩ්‍රෝන් එකේ පොඩි ඉෂුස් ආවම ඒ කියන්නේ ප්‍රොපලර් එකක් මාරු කරගන්න මේ වගේ දේවල් වලට පොඩි තව ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකුත් දීලා තියෙනවා. එහෙනම් යාළුවනේ අපි දැන් මේ ඩ්‍රෝන් එක ගන්න කලින් අපි මේ ඩ්‍රෝන් රිමෝට් එකේ ඩීටේල්ස් ටිකක් බලමු. ඉතින් යාළුවනේ අපිට හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන ඩ්‍රෝන් රිමෝට් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි මේ ඩ්‍රෝන් එකේ රිමෝට්ස් වල බටන් ටික ගැන රිමෝට් එකේ බටන්ස් ටික බැලුවොත් එහෙම මෙන්න මෙතනින් අපිට ජොයිස්ටික් දෙකක් දීලා තිනවා මෙන්න මේ දෙපැත්තෙන්. මෙන්න මේකෙන් අපි කරන්නේ ඩ්‍රෝන් එක අප් ඇන්ඩ් ඩවුන් කරන එක සහ මේකෙන් කරන්නේ අපේ ඩ්‍රෝන් එක රොටේට් කරගන්න එක. අපි ෆ්ලයින් ටෙස්ට් එකේදී මේ රිමෝට් එකේ බටන්ස් ගැන ඔක්කොම රිවිව් එකක් බලමු. ඊට පස්සේ මෙන්න මේ බටන් එකෙන් කරන්න යාළුවනේ අපේ ඩ්‍රෝන් එක එකපාරම උඩට ගන්න එක. ඒ කියන්නේ මැනුවල් උඩට ගන්නේ නැතුව මැනුවල් ෆ්ලයි කරන්න ගන්නේ නැතුව මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපේ ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මැනුවල් අපේ ඩ්‍රෝන් එක ලෑන්ඩ් කරන්නේ නැතුව මෙන්න මේ බටන් එක එකපාරක් ක්ලික් කරාට පස්සේ අපේ ඩ්‍රෝන් එක ලෑන්ඩ් වෙනවත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි අපිට ඩ්‍රෝන් රිමෝට් එකේ මෙන්න මේ විදිහට සැටලයිට්ස් දෙකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙක මේ විදිහට මේවා කරලා තමයි අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මෙතනත් උඩත් බටන්ස් තව දෙකක් තියෙනවා. අපි ඒව ගැනත් අපි ෆ්ලයින් ටෙස්ට් එකේදී බලමු. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේ ඩ්‍රෝන් එකට මගෙන් ගොඩක් අය කලින් E99 ඩ්‍රෝන් එකේ රිවිව් එකේදී අහලා තිබ්බා අපේ ෆෝන් එක කොහොමද මේ රිමෝට් එකට ප්ලග් කරගන්නේ එහෙම නැත්නම් සෙට් කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ මේකට ෆෝන් එක හෝල්ඩ් කරගන්නේ මෙන්න මෙතන අපිට මෙන්න මේ වගේ යට පොඩි මේකක් බලා ගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට දෙපැත්තෙන් මේ විදිහට ගන්න පුළුවන් එළියට. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට අපේ ෆෝන් එක සෙට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔය ටික තමයි ඩ්‍රෝන් රිමෝට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මෙතන අපිට බැටරිස් තුනක් දාගන්න පුළුවන්. ඉතින් මේ බැටරිස් තුනට මෙන්න මෙතනින් පොඩි ස්ක්‍රූ එකක් එනවා. ඒක අපිට අපේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකෙන් අයින් කරලා මෙන්න මේ විදිහට මෙතන ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කේස් එකකින්. ඉතින් මෙන්න මෙතෙන්ට අපි දාගන්න ඕනේ බැටරිස් තුනක්. ඉතින් ඒක දාලා මෙන්න මේ පවර් බටන් එක ක්ලික් කරගෙන හිටියාම අපිට අපේ ඩ්‍රෝන් රිමෝට් එක ඔන් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපේ ඩ්‍රෝන් එක අතට ගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ මාර ලුක් එකක් තියෙනවා ඩ්‍රෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඩ්‍රෝන් බොක්ස් එකෙත් සඳහන් කරලා තිබ්බා පොකට් ඩ්‍රෝන් එකක් කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ අතේ සයිස් එකටත් එක්ක මේ ඩ්‍රෝන් එකේ සයිස් එක කොහොමද කියලා ප්‍රොපලර්ස් දිගාරින්නේ නැතුව. එහෙනම් යාළුවනේ අපි දැන් මේ ඩ්‍රෝන් එකේ මෙන්න මේ ප්‍රොපලර්ස් හතර දිග අරගමු.
ඉතින් යාළුවෝ ඔයාලට පේනවා ඇති ප්‍රොපලර්ස් හතර දිග අරගත්තට පස්සෙත් අපිට මේ ඩ්‍රෝන් එකේ මාරව ප්‍රීමියම් සහ ස්මෝල් ලුක් එකක් අපිට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම බොක්ස් එකේ සඳහන් කරලා තිබ්බ විදිහටම මේ ඩ්‍රෝන් එක ගොඩක් පොඩි ඩ්‍රෝන් එකක්. ඒ කියන්නේ පොකට් සයිස් ඩ්‍රෝන් එකක්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇතිනේ මගේ අතත් එක්ක ගත්තාම සයිස් එක. ඉතින් ඒ වුණත් මේක මාරම සුපිරි ඩ්‍රෝන් එකක්. අපි දැන් ඩ්‍රෝන් එකේ ඩීටේල්ස් ටිකක් බලමු. ඉතින් ඩ්‍රෝන් එකේ ඉස්සරහින්ම අපිට මෙන්න මේ වගේ ලයිට් ඉන්ඩිකේටර්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකේ ඉස්සරහා. ඒ වගේම මෙන්න මෙතනින් අපිට මැනුවල් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කැමරා එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එකේ කැමරා එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ලොකේෂන් එකට. ඒ වගේම තමයි යාළුවනේ ඩ්‍රෝන් එකේ උඩට ගියොත් එහෙම අපිට මේ වගේ ෂයින් හොද ලුක් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රෝන් එක හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. නමුත් මේක නෝමල් ප්ලාස්ටික් එකක් නෙමෙයි. හොඳ ඝනකම තියෙන හොඳ වේට් එකක් තියෙන හොඳ ප්ලාස්ටික් එකකින් තමයි මේ ඩ්‍රෝන්ස් හදලා තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මෙතනින් පොඩි LED ඉන්ඩිකේටර් එකක් එක්ක මෙතන අපේ පවර් බටන් එක බලා ගන්න පුළුවන්. ඩ්‍රෝන් එකේ මේ සයිඩ් එකට ගියොත් එහෙම අපිට ප්‍රොපලර්ස් බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රොපලර්ස් වල යාළුවනේ මේ ප්‍රොපලර් හෝල්ඩර්ස් වල ප්‍රොපලර් හෝල්ඩර්ස් උත් හොඳ ඝනකම් හොඳ මැටීරියල් එකක් හොඳ ප්ලාස්ටික් මැටීරියල් එකකින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේ ප්‍රොපලර්ස් උත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝන් එකේ සයිඩ් වීව් එක බැලුවොත් එහෙම ඒත් මාරම ප්‍රීමියම් ලුක් එකක් අපිට බලා ගන්න පුළුවන් ඩ්‍රෝන් එකේ සයිඩ් වීව් එකේත්. ඉතින් ඩ්‍රෝන් එකේ බෑක් එකට ගියොත් එහෙම අපිට මෙන්න මෙතනින් තව ලයිට් ඉන්ඩිකේටර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන අපිට බැටරි එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඩ්‍රෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඩ්‍රෝන් එකේ පහළට ගියොත් මෙතනින් අපිට සැටලයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔය ටික තමයි ඩ්‍රෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මෙන්න මෙතන මේ එහෙනම් යාළුවනේ අපි දැන් ඩ්‍රෝන් එක තියලා අපේ ඩ්‍රෝන් බැටරි එක ගැන ඩීටේල්ස් ටිකක් බලමු. ඉතින් යාළුවනේ අපිට ඩ්‍රෝන් එකේ බැටරි එක අයින් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට ඩ්‍රෝන් එකේ බැටරි එක එළියට ගන්න පුළුවන්. මෙන්න මෙතනින් පොඩි ටච් කරාම එළියට එනවා. ඉතින් යාළුවනේ ඩ්‍රෝන් එකේ බැටරි එක ගත්තොත් ඩ්‍රෝන් එකේ බැටරි එක අපිට මිලි ඇම්පියර්ස් 1800 ක බැටරි එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බැටරි එකත් හොඳ මාර වේට් එකක් තියෙන හොඳ බැටරි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මෙතනින් අපිට මයික්‍රෝ චාර්ජින් පොයින්ට් එකක් දීලා තියෙනවා මෙන්න මෙතනින්. ඉතින් මෙතෙන්ට charge එක plug කරලා අපිට හම්බෙච්ච charger cable එක plug කරලා අපිට මේ බැටරි එක charge කරගන්න පුළුවන්. එහෙනම් අපි දැන් මේ drone එකට මේ බැටරි එක දාගමු. එහෙනම් යාළුවනේ අපි දැන් මේ drone එක power on කරගමු. ඉතින් යාළුවනේ මම කලින් කිව්ව විදිහට මෙන්න මේ power button එක මේ විදිහට touch කරන් හිටියාම අපිට drone එක on වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඩ්‍රෝන් එක ඔන් වුණාම ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉන්ඩිකේටර්ස් දෙක වැඩ කරනවා. ඒ වගේම මෙන්න මෙතන පහළත් පොඩි ඉන්ඩිකේටර් එකක් තියෙනවා ලයිට් ඉන්ඩිකේටර්ස්. මෙන්න මෙතනත් ඉන්ඩිකේට් වෙනවා ලයිට් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩ්‍රෝන් එක නෝමල් ඔන් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදිහට බැටරිස් තුනක් අපේ ඩ්‍රෝන් රිමෝට් එකට දාගත්තා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේක වහ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඊට පස්සේ මේ සැටලයිට් දෙක මෙන්න මේ විදිහට දිගහැරලා මෙන්න මෙතන මේ power button එක ක්ලික් කරන් ඉන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඊට පස්සේ drone එකේ remote එක on වෙනවා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මෙන්න මේ විදිහට drone එක on කරගන්න ඕනේ. drone එකට මෙන්න මේ remote එක connect කරගන්න විදිහ ගැන මම ඉස්සරහදී flying test එකේදී කතා කරනවා මේ වීඩියෝ එකේදීම. ඉතින් ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මම කලින් ඩ්‍රෝන් එක අන්බොක්ස් කරද්දි කිව්වනේ අපිට මේ වගේ හතරක් දීලා තියෙනවා. අපේ මේ ප්‍රොපලර්ස් ගාඩ් හතරක් අපිට දීලා තියෙනවා කියලා. ඉතින් යාළුවනේ මෙන්න මෙතන පහළ ලොක් එකක් තියෙනවා මේකට නෝමල් වැටෙන්න. මෙන්න මෙතෙන්ට ප්ලග් කරලා මේක මෙහෙම තද කරාට පස්සේ මේක මෙන්න මේ විදිහට සෙට් වෙනවා. ඉතින් යාළුවනේ ප්‍රොපල් ගාඩ්ස් හතරම මේ විදිහට සෙට් කරගත්තට පස්සේ අපිට ඩ්‍රෝන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයින් ටෙස්ට් එක සහ කැමරා ටෙස්ට් එක.
පුළුවන් තැන ගැන කතා කරොත් මේ ඩ්‍රෝන් එක ඔයාලට මේ ඩ්‍රෝන් එක තමයි E88 upgrade version 2 කියන ඩ්‍රෝන් එක. ඉතින් ඒ කියන්නේ E88 ඩ්‍රෝන් එකට වඩා options වලින් වැඩි powerful ඩ්‍රෝන් එකක් තමයි මේක. ඉතින් ඔයාලට E88 ඩ්‍රෝන් එකක් ගන්න ගානටත් අඩුවෙන් මෙන්න මේ E88 upgrade version 2 ඩ්‍රෝන් එක M&K online shop එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය වෙළඳපොලේ E88 ඩ්‍රෝන් එකකුත් සාමාන්‍යයෙන් 10,000 11,000 වගේ price range එකේ තමයි සාමාන්‍ය sellers ලා විකුණන්නේ. ඉතින් මෙයාලා direct import කරන නිසා ඔයාලට මෙන්න මේ E88 Pro version 2 ඒ කියන්නේ upgrade version 2 drone එක ඔයාලට මිලදී ගන්න පුළුවන් M&K store එකෙන් රුපියල් 7,490ක් වගේ මුදලකට free delivery එක්කම. ඉතින් මෙයාලා ලංකාව වටේම ලංකාව ඕනම තැනකට cash on delivery පහසුකම දීලා තිනවා වගේම ඔයාලට මේ drone එක free delivery එක්කම ඔයාලගේ ගෙදරටම දවසක් හෝ දවස් දෙකක් ඇතුළත කාලෙදී ඔයාලට මේ drone එක ඔයාලගේ ගෙදරටම cash on delivery හරහාම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඩ්‍රෝන් එක ගන්න පුළුවන් තැන මම කලින් කිව්වා වගේ M&K online shop එකෙන් ඔයාලා අනිවාර්යෙන් buy කරන්න. එයාලගෙන් ඔයාලට ලොකු offer එකක් එක්කම මේ ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ M&K online shop එකේ ඔක්කොම details ටික පහළ description එකේ වගේම පළවෙනි first comment එකේ pin කරලා තියෙනවා. ඉතින් ඒ details වලින් ඔයාලට මේ ඩ්‍රෝන් එක රුපියල් 7,490ක් වගේ මුදලකට මේ ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් budget friendly superior drone එකක් හොයනවා නම් මට හොඳටම recommend කරන්න පුළුවන් drone එකක් තමයි මෙන්න මේ E88 Pro version 2 drone එක upgrade version 2 drone එක. ඉතින් යාළුවනේ මම හිතනවා මෙන්න මේ E88 Pro එහෙම නැත්නම් E88 upgrade version 2 drone එක ඔයත් ගන්න හිතාගෙන හිටියනම් මේ drone එකේ හැම detail එකක්ම ඔයා දැනගන්න ඇති කියලා. ඉතින් E88 drone එකයි E88 upgrade version 2 drone එකයි drones දෙක. ඉතින් ඒකේ options වෙනස්. ඉතින් මේ drone එක ඔයා E88 එකක් ගන්න ගානටත් අඩුවෙන් ඔයාට E88 upgrade version 2 drone එක M&K store එකෙන් අපි කලින් කිව්වා වගේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් M&K store එකේ ඔක්කොම details පහළ description එකේ වගේම first comment එකේ pin කරලා තියෙනවා. ඔයාලට මේ drone එක buy කරනවා නම් M&K store එකෙන් ලොකු offer එකක් එක්ක මේ drone එක මිලදී ගන්න. මම හිතනවා මේ ගෙන වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙමයි නම් අනිවාර්යෙන් පහලින් තියෙන subscribe button එක click කරලා අපේ channel එකත් එක්ක join වෙන්න වගේම අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් වටින සුපිරිම ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් ආපෙනකන් ඔයාලට සුබම සුබ දවසක් වේවා.